හැමෝම අපෙන් අහන දෙයක් තමයි මායාවන් කියන දේවල් ඇත්තද කියලා. අපි පොඩි සෙල්ලමක් කරමු. මේ කාඩ්ස් හැමෝම දැකලා ඇති. මේ කාඩ් වලින් එකක් ඔයා ක්ලික් කරන්න. ඒ වගේ මේ කාඩ් එක මතක තියාගන්න. මම දැන් යන්නේ ඔයාගේ කාඩ් එක අතුරුදහන් කරන්න. මේක නෙමෙයිනේ ඔයාගේ කාඩ් එක. මම හිතන්නේ ඔයාගේ කාඩ් එක දැන් මෙතන නැහැ. හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. කාලයකට පස්සේ මෙහෙම අපිට ස්ටුඩියෝ එකේ ඉඳලා වැඩක් කරන්න හම්බුනේ. ඇත්තටම අපි ගොඩක් වැඩවලට හිර වෙලා හිටියේ. ඒකයි වීඩියෝස් ප්‍රමාද උනේ. අපි හිතන් ඉන්නවා දැන් දිගටම මේ දැම්ම වගේම වීඩියෝස් කරගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලන් දෙන මේ සපෝට් එක මේ දේවල් මාර වටිනවා අපිට. ඒ කියන්නේ කමෙන්ට් එක බව මම දැක්කා මේ ළඟදී මේ අන්තිමට දාපු වීඩියෝ එකට දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඒක මාර වටිනවා. ඒ දාපු කෙනාටත් ස්තුතියි. ඒ වගේම කියන්න ඕනේ අපිත් එක්ක ඉන්න ඔයගොල්ලෝ මාර සපෝට් එකක් අපිට දෙන්නේ. ඒකට ඇත්තටම ස්තුතියි. ඒ කියන්නේ අපි පොඩි මිනිස්සු හැමෝම. ඒ වගේම මේ දෙන සපෝට් එක මරු අපි ඇත්තට මේකට මාර ආදරේ. ඒකයි අපි ආපු වීඩියෝස් කරන්න හිතුවේ. ඉස්සරහට අපි ලස්සන වැඩ ටිකක් බලමු. එහෙනම් අද වීඩියෝ එකට යන්. අද වීඩියෝ එක මෙහෙමයි. සැරෙන් සැරේ මම කතාව එක්ස්ප්ලেইন කරනවා. මොකද මේ වීඩියෝ එක ටිකක් කාලයකට කලින් අපි කරපු එකක්. ටිකක් කාලයක් කියන්නේ අපි channel එක සාමාන්‍යයෙන් මාස 4ක් විතර අපේ ඩවුන් වෙලා තිබ්බනේ. ඊට ඒ අතරතුර කරපු අපි ටෙස්ට් එකකට කරපු දෙයක් මේක. අద్භූත නිවස කියන වීඩියෝ එකට කලින් අපි හෙඩ්ෆෝන් එක ටෙස්ට් කරපු පළවෙනි අවස්ථාව තමයි මේක. ඇත්තටම මේ මයික් එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. මොකද මම එක්ස්පීරියන්ස් කරලා දිනවා ඕකෙන් ගත්ත වැඩ අපි. ඒ කියන්නේ ඕකෙන් අපිට ඇහුණ දේවල් ඒව ඔයගොල්ලන්ට දාන්න බෑ. මොකද අපිට එහෙමත් බය කරන්න උවමනාවක් නැහැ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ විඳින්නේ මේකේ රසයක් විඳින ගමන් ඉන්නේ. නිකන් බය කරලා ගෙදර ඉද්දි පොඩි සද්දයක් ඇහුනොත් ඒකට බය වෙන ගානට අපිට ඔයගොල්ලෝ හදන්න ඕනේ නැහැ. ඒක නිසා අද අපි වීඩියෝ එකට යමු. බොහොම සතුටුයි මට මේව කතා කරන්න හම්බෙච්ච එක. හරියම අපේ ගවේෂණය පටන් ගන්නවා. හරි පොඩි කන්දක් තියෙනවා අපිට යන්න. ඊට පස්සේ තමයි මං කියන්න යන තැන තියෙන්නේ. අද අපි ආවේ පසිඳුත් එක්ක. පසුතාවනේ මේවා ගැන විශ්වාස කරන්න නෑ කියන්නත් බෑ, කරනවා කියන්නත් බෑ. මොකද එයා ගොඩක් මේවා ගැන අධ්‍යයනය කරන කෙනෙක්. පසිඳුත් එක්ක ආවේ. හරි අපි බලමු අද අපිට මොන වගේ අත්දැකීමක් ලැබෙයිද දන්නේ. පසුඳුයි දන්නේ මොකද්ද අපිට අද හම්බෙයිද සාක්ෂියක් බලමුනේ. බලමු. පසුඳන් hina වෙලා ඉන්නේ. මොනවද ඔය විශ්වාස කරන්නේ? පසුඳු විශ්වාස කරන්නේ නෑලු. මේකේ කෙරෝලෙන් බසියා මේ වලව්වක් තියෙන කතාවක් තමයි කියන්නේ. අපි බලමු කොහේ යනවද කියලා දන්නේත් නෑ. අපි මේ මල්ලි කෙනෙක් තමයි අපිට කිව්වේ මේ පාර යන්න කියලා. මං හිතන අපිට මේක හොයාගන්න පුළුවන් කියලා. මෙතනින් ඇතුළට යන්න ඕනේ. ඉතින් පල්ලමට තමයි යන්න තියෙන. හරි. මේක තමයි පාර. වසින්දු මේකේ ඔයා කතාව දන්නවද වෙච්ච සිද්ධිය? හරි. guys මම මේ කතාව නැවැත්තුවේ මොකද ඒ වෙලාවේ මට ඇහෙන්න ලැබුණේ කට කතාවක්. ඒ කට කතාව තමයි මම කියන්නේ. ඒක ඇත්තටම බොරු කතාවල්. ඒක මේ ළඟදී දන්නේ ඒකින්ද ඒ කැලේ කැපුවා. ඒ අතර තුම්මන් හන්දියේකුයි ඊට පස්සේ වගේ පාළු පාරකුයි එහෙම තියෙනවා. ඒත් එක්කම තමයි මිනිස්සු කියන්න අරන් තියෙන්නේ පොඩි පොඩි කට කතා හැදලා තියෙන්නේ. මේ හරි හොල්මන් ඉන්නවා. මේ හරි පොඩ්ඩක් ගුප්තයි අද්භූතයි. මොකද කජු ගහකුත් තියෙනවා. කජු ගහක් තියෙන හරිය ඉස්සරහට ඔන්න බලාගන්න පුළුවන්. ඔයගොල්ලෝ බලනවා ඇති මේ වීඩියෝ එකේ මොකද කසුන් අය වෙන්නේ නැත්තේ කියලා. ඇත්තටම කසුන් අය ඒ දවසේ මේ ටිකක් දුරක ගිහිල්ලා හිටියේ. ටිකක් කියන්නේ එයාට දවසින් එන්න බැරි ගමනක් ගිහිල්ලා තිබ්බේ. ඒකින්ද පසිඳුත් එක්ක යන්න ඕනුණා මට වැඩේට. මොකද පසිඳු කියන්නේ තෝගෙන හොයන කෙනෙක්. මේක අපිට මල්ලි කෙනෙක් තමයි කිව්වේ මේ තැන. අපි ගිහිල්ලා බලලා එනවා මොකද්ද වෙන්නේ කියලා. බලමු අපිට මොනවා හම්බෙයිද කියලා. නේ අපිට ඒක ගැන ගමේ නමක්වත් කිසි දෙයක් කියන්න බෑ. මොකද කලින් අපි ගියා අභිරහස් ජීවය කියලා කරන්න එපිසෝඩ් එකක් ඔයා බලන්න ඇති. ඒකේ තියෙන ප්‍රශ්නයක් වුණා. හරි මේ තමයි අර කියපු අඹ ගහ. අපි දන්නේ මේ කතාව ඇත්තද නැද්ද කියලා. කොහොම හරි දැන් අපි පාර හම්බුණා. මෙතනින් උඩහට යන්න දෙන්නේ. මෙහෙටත් කිසිම පාරක් නැහැ. ඒ කියන්නේ පාරක් නැහැ කියන්නේ ගමට යන පාර තියෙනවා. මේ පැත්තේ පොල්වත්තක් තියෙනවා.
අපි ආපු පාර පිටිපස්සේ ඉස්සරහා තියෙන පොඩි වලව්වක් වගේ එකක්. ඒකෙන් පල්ලෙහා තමයි ඔය අපි කියන තැන තියෙන්නේ. යන්කෝ බලන්න. මං හිතන්නේ පස්සියා කියන්නේ මේ දේවල් අපි ගැන අපි හොයනවනේ ගොඩක් කල් ඉඳලා. ඒ හොයන එක යන්නට හම්බ වෙයි කියලා කතාවක් තියෙනවා. මටත් හිතෙන්නේ දවසක අපිට හම්බෙයි. ඒ වගේම කෙලවෙන්නත් ඉඩ තියෙනවා. මොකද අපි ගිරව් කන්දේ වීඩියෝ එක දැම්මට පස්සේ දවසේ ඉඳලා මට මාර ප්‍රශ්න ගොඩක් ආවා. ගොයිමුත් ඒක දන්නවා. ගොයිමුත් මේක බලාගෙන ඇති. මම හිතනවා යෝනාද? කජු කිරිනේ. ඒ මේක දර කීපු එල්ලිලා මැරිච්ච නේ අඹ ගහක් නේ. පොඩ කලින් යනවා අපිට ෂොට් එකක් දෙන්න. කජු. අපි මේ වගේ දැන් පට්ට මුසලයි කියලා මම අහලා තියෙනවා. කජු ගන්න. කජු ගස් වල එතනින් දැන් බේරෙන්නේ. එතනින් බේරෙන්නේ. හරි අපිට කැම් එකට ලොකුවට පේන්නේ නැහැ. ඒනොට එතන කජු කිරි බේනවා. කීතේ ලේ කියලා. මොන්තේ ලේ කියලා. සමහරවිට මේ වගේ දැනක ලේ තියෙන්නේ තියන්නේ නේ. තියෙන්න බෑනේ තියෙන්නේ නෑ. තිබ්බොත් ප්‍රශ්නයක් නේ. අපි අරගොල්ලන්ගේ අර පාරෙන් යන්න කියලානේ. අපි ඒකත් පාරෙන් යන්න කිව්වා. අපි දන්නේ නැති පාරකින් යන්න. අපි හැමතිස්සෙම කරන වැඩ නියෝග. මම පට්ටාසයි පාරවල් හොයාගෙන යන්න. ඉස්කද්ද. ඉස්කේකක් ගමු. හරි මට ගන්න ඉතින්. අපි ඉස්සරහට යමු. කොහොමද යන්නේ? මේ පැත්තෙන් මේ සත්තු ඇති සේෆ්ටි ෆස්ට්. අපි ඒ කියන්නේ මේකේ කලින් ඇවිල්ලා නැහැ කියන්නේ අපි මේක දන්නවා මේ සිද්ධිය දන්න වුණාට මේ දැන් ගම්බිරිස්සෙම වවලා තියෙනවා මේක අර වලව්වක වත්තක් හින්දා වලව්වේ පල්ලෙහා තියෙන ගේ කෑල්ල. එතන ගයක් හදන්න ගිහලා කොහම හරි ඒ ගේ හදන එක නැවතිලා. ඒක අර කරගත් එකත් එක්ක සම්බන්ධයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. බලමු අපි ගිහිල්ලා. එම්කෙද? වවුලේද දඩ වවුලේ කොනේ? මේක මේ වත්තේ මචං පොල් කඩන්න හොරෙන් එනවා කතාවක් කියනවා. කොයි කරත් එක්ක අපි ලෑස්තිලා ආවේනේ. වවුල්ල ඉන්න කොයි කරත් එක්ක අපි ලෑස්තිලා ආවේ. අපිට හොල්මන් වලට වඩා අපි මිනිස්සුන්ට බයයි. මොකද හොල්මන් වලට බය නැහැ. පසින්දුවන් කියන බය නැහැ. මම නම් ඇත්තටම බයයි. මම පට්ට බයයි. හරි ගයිස් අපි ඇතුළට යන්න හදන්නේ. දැන් ජර්නි එක ස්ටාර්ට් වෙනවා. හරි ඕගොල්ලන්ට ලයිට් එකක් පේනවා. ඒ අර අපි ආපු පාරේ තියෙන ලයිට් එකක්. හරි එහෙනම් අපි ඇතුළට යමු. පොඩි සද්ද බද්දටිකුත් ඇහෙනවා. ඒ කියන්නේ ළඟ ගෙවල් දෙක තුනක් තියෙනවා. වලව්ව ඇරෙන්න ගෙවල් දෙක තුනක් තියෙනවා. අපිට වලව්වට යන්න නම් අවසර හම්බුන්නේ නැහැ. මේක තමයි ඒ ගේ කියන්නේ. මේක ගයක් වගේ නෙමෙයි නේ බා. ඒකට වඩා නම් ෆැක්ටරි එකක් හදන්න වගේ පොඩි දෙයක් තියෙනවා. මේ සර්පය හැම ඇති අපේ බඩු ටික කඩාගෙන නේද කොන්ක්‍රීට් එක පරිස්සමට අඩෝ මේකක්වත් කඩාගෙන නැති කවුද බං යන්නේ අනිත් පැත්තට ගෑවේ මාර බාස් කෙනෙක් හොඳේ යතන මේ වහල කැඩිලා ආඩෝ එතන වහල කැඩිලා ඒ කියන්නේ මට නම් හිතෙන්නේ කවුරුත් මෙහෙ ඇවිල්ලා නැහැ වගේ කාලෙකින් පල්ලෙකුත් බුරනවා හරි ගයිස් අපි වැඩේ පටන් ගමු නේ එහෙනම් පටන් ගමු නැත්තම් තව වෙලා යද්දි අපිට මේක කරගන්න අමාරුයි මොකද බැටරි සේව් කරගන්න ඕනේ ටෝච් එකේ මේ ඒ කියන්නේ අපි ඒලියන්ස්ලා ගැන හෙව්වා මිතිකල් ක්‍රියේචර්ස්ලා ගැන හෙව්වා ඊට වඩා දේවල් වලට බය වෙන්න හේතු තියෙනවා මොකද අපිට මේක නොපෙනෙන දෙයක් නේ නොපෙනෙන දෙයක් එක්ක ගනුදෙනු කරන්න ටිකක් අමාරුයි මොකද අපි ආවේ මේකේ එක්ස්පීරියන්ස් එක ගන්නනේ අපිට තියෙන්නේ මහලුකු බඩුව නේ පොත් දෙක තමයි ගන්නේ හරි සිංහල ශබ්දකෝෂයයි ෂර්ලොක් හෝම්ස් මාරයා මුලින් මොකද තෝරගන්න පොත මුලින් මොකද තෝරගන්න පොත මොකද මේක වෙන්නේ පස්සේ ඇත්තටම මන් දන්නේ මේක මොකද වෙන්නේ කියලා. ඔයා කියන්න බෑ. මේක මෙහෙමයි මාත් දැක්කේ Google එකේ. නිකන් පොඩි ආතල්ලයක් වගේ ඉන්නක්. අපි ප්‍රශ්න වගේක් අහන විතර මැරෙනවා කියලා එක්කෙනෙක් ඉන්නනේ. එයාගෙන් කියලා හිතමුකෝ. එයා හරි ඉන්න ආත්ම වලින් හරි අපි ප්‍රශ්න අහනවා.
ඊට පස්සේ අපි මෙහෙම මේ පොත ඇස් දෙක පියාගෙන ඇද්දේ පියාගෙන මේක මෙහෙම කැමති තැනකින් නවත්තනවානේ. නවත් පිටුවකින් නවත්තනවා. ඊට පස්සේ ඒකට එන මොකක් හරි වචනයක් තියෙනවා අපි ඒක තමයි උත්තර විදියට ගන්න. උත්තර විදියට ගන්න. ඒක සාමාන්‍ය කෙනෙක් රැන්ඩම් වෙන රැන්ඩම් විදියට තමයි එන්නේ කියත්. රැන්ඩම් විදියට වෙන්නේ. අපි බලමු මොකක් හරි බලමු මොකක් හරි අපිට ඒක යාතල් දෙයක් රැන්ඩම් විදියට අපිට සෙට් වෙයිද? මොකද කියලා සද්දක ඉටිපන්දන් ටික පත්තු කරන්න යන්නේ. පස්සේ ඉටිපන්දන් ටික පත්තු කරලා ගන්න පුළුවන්ද? මේ විදියට. හරි. පස්සේ ඉටිපන්දන් ටික පත්තු කරනකම් මම යනවා පොඩ්ඩක් පොඩි වටයක් දාමුද අපි මේ ඉටිපන්දන් ටික පත්තු කරලා ටික කියලා දියන්නේ. ඇත්තටම කට්ටිය හිතන දිනේ මේ කොල්මංගල් දන්න ෂර්ලොක් හෝම් පොතයි ඩික්ෂනරි එකයි මොකටද කියලා. මුලින්ම මොකද කරන්න තියෙන්නේ? මුලින්ම අපි අහලා බලමු ප්‍රශ්නයක්. නමාරුයි. වාඩිලා ඉන්නවා. වාඩිලා ඉන්න නමාරුයි. ප්‍රශ්නයක් අපි අහලා බලමු මේ අපි දන්නවනේ දැන් මෙයා මැරලා තියෙන්නේ. අපි අහලා බලමු නිකන් ඔයා කොහොමද මැරුණේ කියලා මේ බලමු ඒ ළඟ උත්තරයක් කියනවා. සෙට් වෙයිද කියලා. ඒ කියන්නේ මේක අපි ඇත්තටම ඔව් අපි ඇත්ත කියලා දන්නේ ඒක වෙන්න බෑ. ඇත්ත නෙමෙයි. කියන්නේ අපි මේ කරන්නේ අපි ආතල් එකට. කියන්නේ තාම අපි හයිප් වැඩේට ඇවිල්ලා නැහැ. අපි මේ ආතල්යක් ගන්නෙ. අපි ආවේ වෙන දෙයක් කරන්න. අපි දැන් මෙතන කරන්නේ සම්පූර්ණ ආතල්යක් ගන්න එක. ඕගොල්ලෝ චුට්ටක් කරලා බලන් ඉන්න මොකද්ද අපි කරන්නේ කියලා. මගෙන් අහන්නේ තොර ඔයා ප්‍රශ්නේ. නෑ. මං අහන්නේ වගේනේ. අපි පොතෙන් අහන්නේ ප්‍රශ්න. පොතෙන් අහන්නේ ඊට පස්සේ ඔයා ඇස් වහගෙන ඒ තැන නවත්තනවානේ. අපි වැඩේ පටන් ගන්න යන්නේ. දැන් මෙතන වෙන්නේ ප්‍රශ්නයක් අහනවා අපි. අහනවා කියන්නේ පොත තියෙන එක්කෙනාම තමයි ප්‍රශ්නේ තමා විසින් අහගන්නේ. එයාම තමයි පොත පෙරලෙන එක නවත්තන්නේ. ඒ නවත්තන තැන තියෙන ඇඟිල්ල තියෙන තැන වචනේ තමයි අපි ගන්න උත්තරේ විදියට. හරි? ඇඟිල්ල තියෙන වචන තමයි ගන්න උත්තරේ විදියට. ඒක අර රැන්ඩම් වෙන වැඩක් තමයි. ඒ වුණාට ඇත්තද නැද්ද කියලා දන්නේ නැහැ. මොකක් හරි භයානක වචනයක් આવත් ආතත්. ඩික්ෂනරි පැත්තකින් තියලා අපි යන්නේ අනිත් පොතට. මේක අපි ඇත්තටම කරන්නේ ටයිම් පාස් කරගන්න. මොකද අපි හරි වැඩේට එනකම් පොඩ ටයිම් එක ගන්න ඕනේ. අපි යනවා මේකට. ඔයා මෙතන ඉන්නවා. ඔයා මෙතන ඉන්නවද? ඒක මේ වත්තේ ඉන්නවද? මේ තැන ඉන්නවද කියන එක රැන්ඩම්ලි වෙන්නේ. රැන්ඩම් මේක බලමු ආම්බුලන්ස් වෙයි. හරි අපි ටයිම් වේස්ට් කරා ඇති. අපිට ටයිම් එක හරි. දැන් අපි රියල් වැඩේට බහින්න යන්නේ. මේක සූම් එක. මේක ඇත්තටම පට්ට සෙන්සිටිව් මයික් එක. ලයිට් එකක් පේනවා. මේ ගොඩ එනවා. රිෆ්ලෙක්ෂන්. දේවතාවලි. දේවතාවලි. ඕව තමයි අපේ රුවන්වැලි සෑය. ඒ කියන්නේ රුවන්වැලි සෑය කියන්නේ මාර විදිහට මනුවස් තියෙන. ඒ කියන්නේ ඒවට ඒක ගන්න ලොකු තැනක්. ඒ වගේ තැන් වලට යනවනේ කට්ටිය. කැමරාස් එහෙම අරගෙන එලියන්ස්ලා ගියා. ඒ වගේම කියනවා. හරි අපි ඒ පස්සේ කතා කරමු. අපි දැන් මේක ඔන් කරන්න යන්නේ. ඔන් කරලා රියල් වැඩේට බහිමු මොකද වෙන්නේ කියලා. අද ඇත්තටම අපි මේ කිසිම බයකින් නෙමෙයි. කිසි බයක් නැහැ අපේ හිතේ. මොකද මේ තැන ගැන එහෙම ලොකු කතා නැහැ. තියෙන්නේ ශබ්ද ඇහෙනවා කියන එකයි. පසුඳුර දින ටාස්ක් එක තමයි ඇස් දෙක වහන් සවුන්ඩ් එකට ફોකස් කරන එක. ඔයාට ඇහෙන ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇහිලා නැති ශබ්දයක් මොකක් හරි තියෙනවනම් මට කියන්න. මං ඉන්නේ ටිකක් දුරට වෙලා. හරිද? ටිකක් දුරට වෙලා ඉන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ දැක්කනේ අපි මොකද කරන්න යන්නේ කියලා. අපි කරන්න යන්නේ හෙඩ්ෆෝන් එක දාගෙන අපිට ඇහෙන දේවල් ගැන අපි විස්තර කරගන්න. ඒ කියන්නේ එකිනෙකාට කතා කරගන්න කොහොමද අපිට මොනවද ඇහුනේ සහ අපිට මොනවද දැනුනේ. ඔය අහන් ඉන්න ඕනේ මාත් ඒ වගේම අහන් ඉන්න. ඔයාට අමුතු ශබ්දයක් ආවොත් අනිවාර්යෙන් මට කතා කරන්න. තනිවෙන් ඒ කියන්නේ තනිවෙන් නෑ මං ළඟ ඉන්නේ. ඔය අනිවාර්යෙන් මට කතා කරන්න අමුතු ශබ්දයක් ඔයාට ඇහිලා නැති ශබ්දයක් ආවොත්. හරි. මම එහෙනම් ටිකක් දුරට යනවා. ඇස් දෙක වහගෙන ඉන්නවා. ඔව් ඇස් දෙක වහගෙන ඉන්න ඕනේ. ඔයාට ටිකක් බලා ගන්න වෙනවා දැන් ඔයාගෙන. පසින් දොතන ඉන්න මම ටිකක් දුරට යනවා.
පස්සේ ස්ටාර්ට්. හරි අපි යමු පසිඳු ගාවට. මොකද උනේ? මොකද ඇහුණාද? මොන කියන්නේ ඒක කොළ වැටෙන සද්ද ඒ වගේ. ඒ වනේ. ඒ මම ගියාට පස්සේ කොළ වැටෙන සද්ද ඒ වගේ නේ කියන අමුතු දෙයක් නේ. මුත ගන්න උන්නේ. හරි. මට සාමාන්‍යයෙන් පොඩි දෙයක් තියෙනවා. කියන්නේ ඔයගොල්ලෝ බලන අය දන්නවා ඇති මට සාමාන්‍යයෙන් දේවල් ඇහෙනවා. ගිරව් කන්ද අපි යය 001 මේ හැම එකම මට තමයි දේවල් උනේ. මගේ වශයෙන් තමයි හැමදේම ආවේ. මම මයික් එක නෙමෙයි මං හෙඩ්සෙට් එක දාගන්නන්නේ. එලගරි. මම සද්ද ගන්න නැතුව ඉන්නවා. මං එහෙනම් ඉල්ලන් මාමයිට් ගාගන්න යන්නේ. බල්ලේ කියන්නේ. හරි. එහෙනම් පස්සේ බීල් එක මං ගන්න යන්නේ. බලමු මොනවද ඒක. kemarin gue sensitif ya enggak tuh uniknya nih ya kan paranormal sound dan nih yang boleh ke pulang parut tulang parut mengapa ini mana belum macam harawaddi කැමරේ මේ මයික් එක හරවද්දි එහෙම වෙන්න පුළුවන් අපි ගිහිල්ලා අර ෆුටේජ් එක ටෙස්ට් කරලා බලමු මට මෙතනින් මොකක් හරි ගියා වගේ තේරුනේ. ඉතින් එහෙම පටන් ගත්ත ගමන් වෙන්න විදියකුත් නැහැ. හැබැයි ප්‍රශ්නේ ඉන්නේ මම ඒක පුලම් පාරක් වෙන්න ඇති. අම්මාට ටික නේ මේ වෙලානේ. හරි. ඉටි බන්දන ටික වෙලා. මේක ගිනි ගන්නවා. පොඩ්ඩක් අයින් කරමුනේ. වෙන එකක් තිබ්බේ අපිට තියන්න. නියුනේ. Aduh sini. Aduh sini bang. कोई हाथ देख के होने අනේ මොන්ද මේ වීඩියෝ එකේ අපි එක්ස්පීරියන්ස් කරපු විදියට ශබ්ද ටිකක් ඇහුණා. ඒ කියන්නේ අපි දන්නේ ඒක මිත්‍යා ජීවියෙක්ගේද වෙනම මානෙක ඉන්න කෙනෙක්ගේද නැත්තම්
අපිට නොපෙනෙන බලවේගයක ශබ්දයක් හෝ ක්‍රියාවක් වෙන්න පුළුවන් කියලා. කොහොම හරි අපිට දේවල් ටිකක් ඇහුණා. අපි නම් හිතන්නේ ඒක සාමාන්‍යයෙන් වටපිටාවේ තිබ්බ අපිට හිච්ච නැති පොඩි පොඩි ශබ්ද වෙන්න පුළුවන්. ඒක ශබ්දයක් ආවා ඒක ටිකක් මිනිස්සෙක් නොවන කියන ශබ්දයක් වෙන්න පුළුවන් දෙයක් තමයි මට තේරුනේ. අනිවාර්යෙන් මම කමියුනිටි පෝස්ට් එකක් දානවා ඔයගලන්ට අවශ්‍ය වීඩියෝ මොනවද කියලා. කියන්නේ ඔයගලන් ආස දේවල් අපි දැනගන්න බෑ. ඔයගලන්ගේ ආසාව උදෙසා තමයි අපි මේවා කරන්නේ. අනිවාර්යෙන් අපි ඉස්සරහට මේ වැඩේ කරමු. පොඩි ප්‍රශ්න තරගයක් තියමු. ඔයගලන් කැමති මොනවද අකමැති මොනවද කියලා. අපි මේ දේවල් බලලා ඉස්සරහට වීඩියෝ ගේන්නම්. මොකද මේ වීඩියෝස් කරන්නේ ඕගොල්ලන්ට. හරි එහෙනම් guys ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලන්ගේ ගවේෂණයන් දිගටම කරගෙන යන්න.